හායි යාළුවනේ කොහොමද ඉතින් ඔන්න ඔයාලා අදත් පිළිගන්න ආදරෙන් මගේ YouTube channel එකට. ඔන්න එහෙනම් අද අපි බලමු ගුරාමි මාළු වර්ග 10ක් ගැන පොඩි විස්තරයක්. ඔන්න එහෙනම් ඉස්සෙල්ලා මතක් කරන්න ඕනේ channel එක subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරලා තියාගන්න. bell icon එක click කරලා තියාගන්න. අලුත් වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට ඒ වෙලෙම දැනගන්න. එහෙනම් අද අපි කතා කරන්න යන්නේ ගුරාමි ගැන. ගුරාමි කියන්නේ fresh water මාළුවෙක්. ඒ කියන්නේ මිරිදිය මාළුවෙක්. එයාලගේ වර්ග ගත්තොත් එයාලගේ වර්ග දැනට 90ක් විතර ප්‍රමාණයක් හොයාගෙන තියෙනවා. ඒකෙන් aquarium වල අපිට මේ ප්‍රධාන වර්ග 10ක් 15ක් අතර තමයි ඉන්නේ aquarium වල. දැන් giant ගුරාමි වගේ ගත්තොත් giant ගුරාමි වර්ග ඉන්නවනේ ගොඩක්. අන්න ඒ වගේ ඒවා නැතුව ඔන්න එහෙනම් අද අපි කතා කරන්න යන සමහර මාළු වර්ග ලංකාවේ ගන්න ඉඳීද කියලා ෂුවර් එකක් නැහැ. ඔයාලා දන්න කවුරු හරි ඉන්නවා නම් ඒ වර්ග ගන්න තැන් එහෙම යටින් කමෙන්ට් එකක් දාගෙන යන්න. අනිත් අයටත් උදව්වක් වෙන්න. එහෙනම් අද අපි ඉස්සෙල්ලාම කතා කරන්න යන වර්ගය තමයි චොකලට් ගුරාමි. එයා අඟල් 2ක් විතර උඩරම වර්ධනයක් පෙන්වන්නේ. ඒ වගේම එයා ටිකක් ෂයි මාළුවෙක්. එයාට හරියනම් සෙටප් එක තමයි සාමාන්‍යයෙන් බ්ලැක් වෝටර් වගේ. ඒ වගේම එයාලා හදන්න ටිකක් අමාරුයි. ඔන්න ඊළඟට ඉන්න පර්ල් ගුරාමි. එයා ගත්තොත් එයා අඟල් 4-5ක් අතර තමයි වර්ධනයක් පෙන්වන්නේ. ටිකක් සාමකාමී මාළුවෙක්. පිරිමි මාළු ගත්තොත් මෙයාලගේ ටිකක් පාට වැඩි. ඒ වගේම වරලුත් ටිකක් දිගින් වැඩි. ලොකු කමියුනිටි ටැංක් එකකට වගේ හොඳට සෙට් වෙන මාළුවෙක්. මෙයාලා ටිකක් සාමාන්‍ය ලේසියෙන්ම හදන්න පුළුවන් මාළු జాතියක්. ඔන්න එහෙනම් ඊළඟට ඉන්න ඩෝෆ් ගුරාමි. එයා ගත්තොත් එයා අඟල් 2-3ක් තමයි වර්ධනයක් පෙන්වන්නේ. ඒ වගේම සාමකාමී මාළුවෙක්. ප්ලාන්ටඩ් කමියුනිටි ටැංක් එකකට වගේ හොඳටම ගැලපෙනවා. හොඳටම බිගිනර් ෆ්‍රෙන්ඩ්ලි මාළුවෙක්. ඊළඟට ඉන්න කිසින් ගුරාමි. එයා ගත්තොත් අඟල් 8ක් 10ක් අතර ප්‍රමාණයක් වර්ධනය වෙනවා. ඒ වගේ මෙයාට ටිකක් වැඩි ඉඩක් තියෙන ටැංක්ස් එහෙම ඕනි. මෙයා ගත්තොත් මෙයා semi aggressive මාළුවෙක්. ඔන්න එහෙනම් ඊළඟට ඉන්නවා හනි ගුරාමි. මෙයා ගත්තොත් උපරිම වර්ධනයක් පෙන්වන්නේ අඟල් 2ක් විතර. ඒ වගේම ටිකක් සාමකාමී මාළුවෙක්. කලර්ස් ගත්තොත් එයාලා රත්තරන් පාට හුරු කහ පාටක් තමයි. ඔන්න එහෙනම් ඊළඟට ඉන්න පැරඩයිස් ගුරාමි. මෙයා ගත්තොත් මෙයා අඟල් 3-4ක් අතර වර්ධනයක් වෙන්නවා. ඒ වගේ මෙයා ටිකක් ඇග්‍රෙසිව් මාළුවෙක්. තනියම හදන තරමට තමයි හොඳ පැරඩයිස් ගුරාමි. මේ වර්ගය නම් හැබැයි ලංකාවේ හොයාගන්න ඉඳීද කියලා නම් ෂුවර් නැහැ. කවුරුත් දන්න කෙනෙක් ඉන්නවා නම් පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න. ඊළඟට ඉන්න ස්නේක් කින් ගුරාමි. මෙයා ගත්තොත් මෙයාගේ කලර් එක ගත්තොත් ටිකක් සර්පෙක්ට ළඟින් යන පාටක් තියෙන්නේ. දැන් සර්පෙක් වගේ. මෙයා අඟල් 8-10ක් අතර ප්‍රමාණයකට වර්ධනය වෙනවා. ඒ වගේම ටිකක් සාමකාමී මාළුවෙක්. ඔන්න එහෙනම් ඊළඟට හැමෝම දන්න ට්‍රී ස්පොට් ගුරාමි ඉන්නවා. මෙයා ගත්තොත් ටිකක් ලංකාවේ බහුලවම දකින්න ඉන්න මාළු වර්ගයක් තමයි ඕනිම ඇක්වැරියම් එක වගේ ඉන්නවා. මෙයා ගත්තොත් අඟල් 5-6ක් අතර වර්ධනයක් පෙන්වන්නේ. ටිකක් semi aggressive වගේ මාළුවෙක්. සාමාන්‍ය කමියුනිටි ටැංක් එකකට සෙට් වෙන මාළුවෙක්. බිගිනර් ෆ්‍රෙන්ඩ්ලි මාළුවෙක් ටිකක්. ඔන්න එහෙනම් ඊළඟට ඉන්නවා මූන් ලයිට් ගුරාමි. මෙයා ගත්තොත් අඟල් 5-6ක් අතර වර්ධනයක් වෙන්නන මාළුවෙක්. මෙයා ටිකක් සාමකාමී සහ ටිකක් ෂයි මාළුවෙක්. ඔන්න එහෙනම් ඊළඟට අපි කතා කරන්නේ ජයන්ට් ගුරාමි ගැන. ජයන්ට් ගුරාමි ගත්තොත් එයාලගෙත් සෑහෙන වර්ග ප්‍රමාණයකට බෙදෙනවා. එතන ඒ වර්ග වලින් මම මෙතන ඔයාලට 4ක් විතර අරන් ඇවිල්ලා තියෙනවා. ඒ වගේම මෙයාලා ගත්තොත් අඩි 2.5ක් 3ක් අතර උපරිම වර්ධනයක් පෙන්වනවා සමහර වර්ග. සමහර වර්ග ඉන්නවා එච්චර ලොකු වර්ධනයක් පෙන්වන්නේ නැති වර්ග. ඒ වගේම මෙයාලා ටිකක් සාමාන්‍ය මිනිස්සුන්ට ටිකක් හීලය වගේ වෙන මාළු වර්ගයක්. ඉතින් මං හිතන ඔයාලා වීඩියෝ එක රස විඳින්න ඇති කියලා. ජයන්ට් ගුරාමි ගැන වීඩියෝ එකක් මම ඉස්සරහට වෙනම ඔයාලට අරන් එන්න. එහෙනම් channel එක subscribe කරලා තියාගන්න. වීඩියෝ එක හොඳයි නම් like එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න. තවත් වීඩියෝ එකකින් හම්බ වෙනකම් ඔයාලට සුබ දවසක්.